සිරුවෙන් සිඩි අද උඹල ඔක්කොම මෙතන කැදෙව්වේ අතිශය වැදගත් කාරණාවක් කියන්නේ. ඒ කාරණාව තමයි අපේ සතුරන්ගේ සතුව අතින් නවීන ගණේ යුතරැංගියක් තියෙනවා. ඉතින් ඒක උල්ලඟ තියෙනකම් අපිට උන්ට කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ හේතුව නිසා මම තීරණය කරා අපේ කණ්ඩායමෙන් දෙන්නෙක්ව යවලා ඒ යුතරැංගිය ගල් කරන්න. ඒ මොන මගුලක්ද බං ඒ කිව්වේ? ඔය නොකිය කියන්නේ ඒක උස්සමු කියලා බං. අම්මට උඩු එහෙමත් එකක්ද? ඒක කෙලින් කිව්වනම් ඉවරයිනේ බං. ඇයි වටේ යන්නේ? මේක උගෙන් අහපන් ඉතින් මගෙන් අහන්නේ. ඉතින් අපිට මේ වැඩේට ඉතාමත් දක්ෂ, නිර්භීත, අවංක සොල්දාදුවන් දෙන්නෙක් අපිට ඕනලා තියෙනවා. ඉතින් ඒ වගේ නිර්භීත, දක්ෂ, වැඩකාර, හැඩකාර මොකද කිව්වේ? ඉතින් මේ වගේ සොල්දාදු දෙන්නෙක් ඉන්න ඕන. කෙලින් මඩියක් ඉස්සරහට දීලා ඉදිරිපත් වෙන්න. Oh shit, not good. නියමයිනේ. මනස් හිතේ උඹලා දෙන්න තමයි මේ වැඩේට හරියන්නේම කියලා. මොකද? ඒ අඩු මීට වැඩිය හොඳයි. උඹලා අපි දෙන්නට ඇවිල්ලා ඇරියන. හරි ප්ලෑන් එකේ විස්තර මෙන්න මෙයා ඔයාලට විස්තර කරයි. කවුද යකෝ මේ ගෝරිල්ලා? මගේ නම තමයි සාන්ත. කට්ටිය මම දැක්කම දාන්නේ කලාන්ත. ඉතින් මම තමයි ඔයාලට අපේ සැලස්ම ගැන විස්තර කියන්නේ. ඉතින් මේ තියෙන අපේ එනිමිලාගේ බේස් එක. මේක බේස් එකක්ද? මේක හුණ්ඩුවක්නේ. බැලුමට නම් එහෙම තමයි. හැබැයි මේක ඇතුලේ තියෙන ආයුධය නම් හුණ්ඩුවක් නෙමෙයි. හරි ඉතින් අපේ ප්ලෑන් එකේ විදියට ගුණපාල එයා ස්නයිපර් එක තියාගෙන ඈත ඉඳගෙන මෙන්න මෙතන ඉන්න ගාර්ලට් එකේ වරක් කළා දාන්න. එතකොට ඩීඑස් ඔයා උන්ගේ අවධානය සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙද්දි ඔයා බේස් එක පිටිපැත්තෙන් ලන්ච් පෑඩ් එක යූස් කරලා උන්ගේ බැම්ම උඩ නගින්න ඕනේ. බැම්ම උඩදී ඔයා අතන වටපිටාවේ ඉන්න එනිමිලට එකේ වරක් කළා දාලා උන්ගේ බේස් එක ඇතුළට රින්ගලා අපේ ටැංක් එක ළඟම තියෙන චෙස්ට් එකෙන් බැටරිය අරගෙන ඒක ටැංක් එකට දාලා ඉස්සරහා තියෙන ගේට් එක කඩාගෙන එළියට එන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඒ ටැංක් එක සාර්ථකව අපේ බේස් එකට ගේන්න තමයි තියෙන්නේ. කාටද ප්‍රශ්න තියෙද? නෑ ප්‍රශ්න නෑ. ප්‍රශ්න නෑ. අපෝ නෑ ප්‍රශ්න නෑ අපෝ නෑ. හරි එහෙනම් අපි මිෂන් එකේදී හම්බෙමු. ඩීඑස් ඔයාලම වැහෙනව නේද? ඔව් සර්. ගුණපාල ඔයාලම වැහෙනවද? අනේ ඔබම ඔව්. අනේ නේ පිස්සුද? මට ඔයාව මතක වෙනවද එහෙම? ඉන්නකෝ මං එනකොට යාට සීනිමෝනයක් කරන් ඉන්නවා. ගුණපාල අම්මට යහ වැහෙනව සර් කියන්න. මං සිග්නල් එක දුන්න ගමන් ඔයා ලෑස්ති වෙන්න ෆයර් කර. අයියා කියන දේ තමයි අයි. ඩීඑස් ඔයා හිමින් සරේතට ලඟ වෙන්න. හරි සර්. ගුණපාල are you ready? Yes sir. Fire. ඩීඑස් ඔයා හිමින් සරේ ඔය පැත්තේ කට්ටිය ඉවරයක් කරා. Okay sir. අයිබා වදින්න නැත්තේ? මම හිතන්නේ ගන්න කී රේන්ජර් වඩා දුරින් ඉන්නේ ඌ. අපිට ළඟට යන්න වෙන සීන් එකක් තියෙනවා. හරි ඒතුත් ඉවරයි. සර් දැන් නම් මේ පැත්ත ක්ලියර්. මම දැන් ලන්ච් පෑඩ් එක යූස් කරලා හැවතර පයින් හදන්නේ. හරි පයින්වත් එක්කම බලාගෙන වටේ පිට එනිමිලා හිටියොත් යාළුවත් ඉවරයක් කර. ඕකේ සර්. මේ පඩත්තරේ රංගනෝ වැඩි ඉඳපන් දෙන්න උට ෂොට් එක. දැන් ඔය මක බෑවුනේ දිව්‍ය ලෝකෙට. මම මෙච්චර ඕපන් එකේ ඉන්නේ මුන්ගේ මොලේ පුකේද තියෙන්නේ. මුණපාල තවුස කියවනවා වැඩි. නෑ මම මේ කිව්වේ මේ හරි හැනේ ඒක තව වැඩක් නෑ. අඩු ඉඳා කෙක්කවරයි ඔය කෙක්කවරයි ඉඳා
අම්මට උඩු තව ඉන්නවා. හරි උත්තේවරයි. ඔබ මක්කේ කියන්නේ? සර් මෙතන හිටපු කට්ටියත් ඉවරයි. මම දැන් ටැංක් එක ළඟට යන්න හදන්නේ. හරි. සර් මෙතනම 4 දොරක් තියෙනවනේ. හරි කලබල වෙන්න දෙයක් නැහැ. ඔතන බලන්න වටේ පිටේ පොඩි බටන් එකක් තියෙදි කියලා. ඔව් සර් තියෙනවා. කියව ඉන්නතු ඒක ඔබ පන් ඉතින්. හරි ඔබන්න ඉතින් කේන්ති ගන්න දෙයක් කිව්වේ නැහැ. අඩු. ඊස් මොකද උනේ? සර් මේ බේස් එක ඇතුලේ එනිමිල ගොඩක් ඉන්නවනේ. වැඩිය නෑ බං උතර චුට්ටයි ඉන්නේ. ඔන්න උකට ගහලා දාපන් බං. මූ කියයි ඉතින් මමනේ හිතන්න ගිහලා බිලි වෙන්න ඕන. හරි let's go. අඩු අම්බු. තාත්තේ බරපතලයි වගේ. හරකෝ අයින් ගියන් බං. හරිනේ ඕකට උඩ කරගන්න ඕනලා තිබ්බේ. ඩෝඩෝ මේ වැඩේ නම් හරියන්නේ නැහැ වගේ අපිට අතොල්ටම යන්න වෙනවා. අඩු ඊකුින්ද පයි කරන්නේ? මේන් ඩයල් එක. අම්මෝ සර් හරි මෙතනත් දැන් ක්ලියර් වෙලා තියෙන්නේ. මම දැන් චෙස්ට් එක ළඟ ඉන්නේ. මම දැන් බැටරි අරගෙන ටැංක් එකට දාන්න යන්නේ. හරි ඉක්මනට ඔය බැටරි දාලා අපේ ප්ලෑන් එක විදිහට ගේට් එක කරලා ඔක එළියට ගන්න. එල්ලෙන්නේ නැහැ උතනේ. එල්ලුනොම තියෙන උඹේ ඔලු කට කුඩු වෙන්න. අපොයි දෙයියනේ මේ මොන පඩත්තරෙද්ද මේ? අඩෝ කවුද? මල්ලි බෑවෙන්න එපා මල්ලි මං ඉන්නකම්. අඩෝ අපේ ගුණේ අයියා ඔබ වෙලාවට බං ආවේ. වරෙන් අපි මේක නැගලා යමු. නෑ අවුලක් නෑ. ඔබෝගෙන් ඵලයන්කෝ. මට පොඩි වැඩක් තියෙනවා කරන්න. මේ උඹට මොකද්ද බං මෙතන කරන්න දෙන වැඩේ? උඹ පණ්ඩිතේ නෝ ඉඳපන්කෝ. මහා වැඩක් නෙවෙයි පොඩි වැඩක් වැඩි වෙලා යන්නේ නැහැ. උඹ ඵලයන් මම මගේ වාහනේ ගෙන්නම්. උඹ කියන එක තමයි බං ඉතින්. සර් මම ටැංක් එක ඇතුලේ ඉන්නේ. සුපිරි. ඕක ඉක්මනට අරගෙන එළියට එන්න. බං යකෝ මම කැඩෙන්නේ නැද්ද බං? සර් ඉතුරුට මේ ගේට් එක ගොඩක් හයියයිනේ. අයියා නිවි දැන් මොකක් හරි කරලා ඕක එළියට ගනි. හරි ඉතින් එළියට ගන්න තමයි දඟලන්න මෙච්චර. මෝඩ යකෙම්මු. මේ වැඩේ හරියන්නේ නැහැ. ඉන්නකො මම හොඳ වැඩක් කර. මේක අරගෙන ඉඳා. ඔය කැඩෙන්නේ. නියම. මේක යටට ඉඳා. දැන් හරිනේ. සර් මම මේක එළියට ගත්තා සර්. සර් අපේ කට්ටිය ඔය කියලා ගහනවා සර්. හරි ඔහොට බය වෙන්න දෙයක් නැහැ. ඔය ටැංක් එකේ ඉන්නේ. ටැංක් එකේ වැඩ පෙන්න. සර් කියන එක තමයි සර්. මැරුන්නේ You feel it, don't you? The rumble beneath your feet. The air is electric. Your pulse beats like a war drum. Steel your heart, soldier. The time is now. No second chances. No turning back. We rise together. One force. One will. Unstoppable.
and claim what's yours. නියමයි අපේ නායකතුමා ගොඩක් සතුරු වෙයි මේක දැක්කහම. ඔව් ඒත් මේ අපේ ගුණපාල බෑවෙන්න එපා මං ඉන්නවා. මට දැන් කියපන් උඹ එතන ඉඳන් මොකද කරු පොඩි වැඩේ කියලා. එක්කෝ අපි ඒ ගැන කතා නොකරමුනේ. උඹ අපේ උන්ට ගහන්න නේ. ඉඳපන්. බඩත්තර අපේ උන්ට ගහන්න ආවනේ. හරි. ඉඳා. දැන් කොහමද? සැපද ඔයාලා? මොඩියක